කොයිද? අර අතන කැලෑරොදේ තුරුසෙවන පාමුලයි. ගෝප ඔබ? කිමෙක්ද ගෝපා? සුළඟක් අසලින් ගියත් ඔබ ඉකිමිදින්නේ දුක නිසා තමා. දුක කුමක් නිසාද? අපගේ මේ ප්‍රේමය නිසා. අපගේ ප්‍රේමය? කපිලවස්තු යුවරජු දෙව්දා කුමාරයට ප්‍රේම කරන අයුරු. හැඟීමක් නැතිද? මේ මොහොතේ කෙතරම් සැහැල්ලුවෙන්ද පසුවන්නේ වස්තනු වයමින්. අනෙක් සියල්ලන්ම අභ්‍යාස කළත් ඔබ කුමක් වුවත් කිසිදා මා ඔබට දුන් පොරොන්දුව කඩ කරන්නේ නැහැ ගෝපා. ශක්තිය පවතින්නේ සිත තුලයි. විජයග්‍රහණය වන්නේ සිත නිවා ගැනීමයි. ඔබ මෙහිද? මා ඔබව කොපමණ සෙව්වද? කන්තක මේ තමයි ගෝපා. විටකදී ඔබ වැනි. මුරණ්ඩුවේ සිට බොහෝ විට. කුඩා සවාරියක් රැගෙන යන්න කැමතිද ඔබ මාව? දුටුවද? කන්තක මගේ එල්ලෙන් පිළිගත්තා. ගෝපා අප දැන් මේසේ තනිවම ගමන් යා යුතු නැහැ. කුමක් නිසාද නොහැකි? පෙම්වතිය මා ඔබේ. නමුත් ඔබේ මව්පියන්ගේ අවසරයක් නොමැතිව ඔබේ සියාම සුදුසුද? ඒ සිදු කළ විට ඔබේ සිතට එරේ අපරාධයක් ගෝපා. අපරාධය මගේ ප්‍රේමය. කොපමණ අපේක්ෂා තැබුවත් එකක්වත් නෑ සැබෑ වන්නේ. අවසානයේ ස්වංවරයවත් මට සැබෑ කර දෙනවද? සිද්ධාර්ථ, මට ඔබ නොමැති ජීවිතයෙන් පළක් නැහැ. මෙවර ඔබ මට අහිමි වුවහොත් මා දිවුරනවා. මියදෙන බවට. දුටුවද කන්තක? මා පැවසූ මුරණ්ඩුකම එලෙසමයි. එන්න මා සමග. යුවරජ සිද්ධාර්ථ, සේවයට මාහට අවසර. මා රැගෙන ආවේ ඔබ රාජ්‍යයට ඉතා වැදගත්. ඇයි ගෝපා? මගේ ප්‍රේමිය. ගෝපා මේ බලදේව කෝසල දේශයෙන්. කුමක්ද ඔබ රැගෙන පණිවිඩය බලදේව? යුවරජුනි, මා රැගෙන ආවේ තරමක් අසුබ පණිවිඩයක්. ශාක්‍ය දේශයට සංග්‍රාමයක් ආසන්නයි. කෝසල නරේෂ් ප්‍රසංජිත් අශ්වමේධ යාගය උදෙසා ශාක්‍ය දේශය ආක්‍රමණය කිරීමටයි සැරසෙන්නේ.
දේවී අශෝදරා ගෝපා දේවී අශෝදරා කුමක්ද ඔබ මේ කරන්නේ ගෝපා? ඔබේ සිත මෙතරම් දැඩිද? කුමක් නිසාද? ඔබට අවශ්‍ය නැති ගෝපාට පියදන්නටවත් අවස්ථාවක් නොදෙන්නේ. නැහැ ගෝපා නැහැ. ඔබ සිතනවා වැරදි. මා ඉතා ලෙන්ගතුයි ඔබට. ඔබේ ප්‍රේමණීය හදවතත් ඔබවත් අවශ්‍යයි මට. කුඩා කාලයකට වුවත් ගෝපා මගේ හදේ ඉඩක් තිබෙන්නේ ඔබට පමණයි. ස්වයන්වරයේදී අප දෙදෙනා එක්වෙනවා නිසකවම. ඒත් ඔබ එක් පොරොන්දුවක් දිය යුතුයි මට. මා ඔබෙන් නික්මී යාමට අවසර ඉල්ලූ විට ඒ පිළිබඳව දුක් නොවී සමුදීමට සූදානම්. තවමත් දුක් වෙනවද ඔබ? ශෝකයෙන්ම මිය යනවා හැර වෙනත් විසඳුමක් නෑ නොලැබුණොත් ඔබ.